හරි ආයිබෝන් ළමයි. එතකොට මේ වීඩියෝෙන් අපි කතා කරන්න යන්නේ 2024 පොදුකාර පිරිවැය ප්‍රශ්නය. හරි අපි කතා නොකර වැඩිය යම් ප්‍රශ්නෙට. ප්‍රශ්න කියන අපෙන් මෙහෙම. ප්‍රශ්නය අහන අපෙන් විභජන පදනම පැහැදිලිව දක්වමින් සංශෝධිත පොදුකාර පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව. අපෙන් පළවෙනි අහන විශ්ලේෂණ පත්‍රිකාව. ඊට පස්සේ අන්තර්ග්‍රහණ අනුපාතය, ඊළඟට නිෂ්පාදන පිරිවැය, එහා භාණ්ඩ එහා B කියලා භාණ්ඩ දෙකයි. ඒ දෙක නිෂ්පාදන පිරිවැය, ඊළඟට ඒකක ක්‍රියාකාරී මට්ටම 3000 දී මුළු නිෂ්පාදන පිරිවැය සහ විකුණුම් වටිනාකම. අපේ මුලින්ම අහනවනේ සංශෝධිත පොදුකාර පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව. ඕක ගහන්න. හරිද? ගහන්න කලින් ගානේ කියවලා බලන්න. ගානේ උඩම තියෙනවා. මේ පොදු සමාගමේ A හා B කියලා භාණ්ඩ නිෂ්පාදනය කරනවා දෙකක්. භාණ්ඩ වර්ග දෙකක් නිෂ්පාදනය කරනවා. දෙකක්. එතකොට මේකේ නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකයි, එකලස් සහ නිමැවුම්. සහ ඊළඟට තියෙන සේවා දෙපාර්තමේන්තුවක් ගබඩා කියලා. හරිනේ. ඔය දත්ත ටික ඇතිනේ අපිට මේ පොදුකාර පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව ගහන්න. අපි උඩින්ම ලියා ගමු සංශෝධිත. ඒකේ තද පැත්තක් තියෙනවා. සංශෝධිත පොදුකාර පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව. හරිද? ඕක තමයි අපි හදන්න යන්නේ. ඒතර කොහොමද සංශෝධිත පොදුකාර පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව? වෙනසක් වෙන්නේ නැහැ. මේක මේ කියන්නේ එයාලා හදලා තියෙන එක වැරදි. එහෙම නැත්නම් එයාලා අරන් තියෙන පදනම් වෙනස්. ඒ හින්දා අපිට මොකද්ද කරන්න තියෙන්නේ? වෙනස් කරපු පදනම් මත සහ වැරදි තියෙනවා නම් ඒව නිවැරදි කරමින් සංශෝධිත පොදුකාර පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව හදන්නලු. එහෙනම් හද. අයින පේනව නේද වීඩියෝ එකට? පේනවා. හරි. අපි රූල් කරගමු. එතකොට මුලින්ම ඕනේ අපිට අයිතමය දාන්න ඕනේ. අයිතමය දාන්න ඊළඟට මොකේද ඕනේ? පදනම දාන්න. පදනම ඊට පස්සේ මේ වැදයි පොඩ්ඩක්. පදනම ඊට පස්සේ එකතුව දාන්න ඕනේ. ඊළඟට නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකක් සහ ගබඩා දෙපාර්තමේන්තු එකක්. නිෂ්පාදන දෙකයි. අවසානට සේවා දෙපාර්තමේන්තුවක් තියෙනවා ගබඩා කියලා. හරි. හරිද? තාටියක් උඩින් ගහමු. හරි. දැන් ඔයා නම් කරගෙන මේකේ පොදුකාර පිරිවැය අයිතමය කියලා දාන්න. ඊළඟ විභජන පදනම ඊළඟට මුළු එකතුව ඊළඟට නිෂ්පාදන දෙපාර්තමේන්තු අවසානට සේවා. එතකොට නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකයි, එකලස් සහ නිමැවුම්. එතකොට සේවා දෙපාර්තමේන්තු එකයි ගබඩා. හරිද? ගබඩාව. අපි ගානේ උඩින් ඉඳන් කියවගෙන යන්නේ. එතකොට ළමයි මුලින්ම කියලා තියෙනවා ගානේ එයාලා භාණ්ඩ දෙකක් හදනවලු. A හා B කියලා. මේ පැත්තෙන් අපේ දත්ත ටික දාගමු. A කියලා භාණ්ඩයයි B කියලා භාණ්ඩයයි හදනවලු. ඊළඟට නිෂ්පාදනය හරි ක්‍රියාකාරී මට්ටම 3000යි. A වලින් 2000ක් සහ B වලින් 1000ක්. A වලින් 2000යි B වලින් 1000යි. එකලස් මෙයාලා මේ
සමන්විත ඒහා බණ්ඩ 1000කි. එතකොට මෙයාලා මෙම පොදුකාර පිරුවේ අන්තර්ග්‍රහණ අනුපාතයත් හදලා තියෙනවා. ඒ කියන්නේ අර වැරදි පොදුකාර විශ්ලේෂණ පත්‍රිකාවෙන් අවසානට එන මුළු පොදුකාර පිරිවේ දෙපාර්තමේන්තුව වල ඊට පස්සේ නැවත විභජනයත් කරලා සේවාවලින් අයින් කරලා එකලස් අපේ නිමැවුම්නේ නිමැවුම් දෙපාර්තමේන්තුව වලට දාලා ඔය අවසානයේට එන හරිද එකෙන් අර ඇස්තමේන්තුගත ඔයාලා දන්නවා මොනවද මේ පොදුකාර පිරිවේ අන්තර්ග්‍රහණ අනුපාතය හොයන්නේ කොහොමද? ඇස්තමේන්තුගත පොදුකාර පිරිවේ බෙදනවා ඇස්තමේන්තුගත පදනමෙන්. ඔහොම බෙදලා මෙයාලා අරගෙන තියනවලු මොනවද? ඔය එකලස් සහ නිමැවුම් දෙපාර්තමේන්තු දෙකේ අන්තර්ග්‍රහණ අනුපාත. බලන්න ඒවත් තියෙනවා. එකලස් ඒවත් එල අරගෙන එකලස් ගාන ලස්සන ප්ලෑන් කරගෙන හදාගෙන නිමැව් හරිද එකලස් එකේ පොදුකාර පිරිවය එයාලා යන්ත්‍රවලට මේ යන්ත්‍ර පැයක් සඳහා 20යි ගාන යටත් දීලා තියෙනවා යන්ත්‍ර පැයක් සඳහා රුපියල් 20යි එකලස් එකේ 20යිලු යන්ත්‍ර පැයකටනේ යන්ත්‍ර පැයකට ඊළඟට ඍජු ශ්‍රම පැයකට 30යිලු නිමැවුම් එකේ නිමැවුම් දෙපාර්තමේන්තුවේ 30යිලු ඍජු ශ්‍රම පැයකට හරි ඔය තමයි දත්ත දීලා තියෙන තොරතුරු අපෙන් අපිට කියන ඊළඟට මෙම පොදුකාර පිරිවේ අන්තර්ග්‍රහණ අනුපාතය ගණනය කිරීමේදී ගිණුම් සහායක විසින් පහත වැරදි සිදු කර ඇති බව පසු අනාවරණ වේ. එහෙනම් වැරදි කරලා තමයි මේ අන්තර්ග්‍රහණ අනුපාත ටික හොයලා තියෙන්නේ. එහෙනම් අපිට හොයන්න කියන්නේ මොකද්ද? හරි එකනේ. මේ එහා පැත්තේ අහන්නේ සංශෝධිත එකනේ. එහෙනම් හදාගෙන යන්න. මුලින්ම අපි හොයන්න ඕනේ මොකද්ද? මුලින්ම කියලා තියෙනවා සහායක විසින් පහත වැරදි සිදු කර ඇති බවට පසු අනාවරණ විය. මෙයාලා ඊළඟට දීලා තියෙනවා ඔය යන්ත්‍ර පැය සහ ඍජු ශ්‍රම පැය. හරිද? මේක අයවැයගත ඍජු ශ්‍රම පැය පිළිවෙලයි. වැරදි සහගතව යොදාගෙන නැත. එයාලා වැරද්ද කරන්න යොදාගෙන තියෙන පැය ගණනුත් දීලා තියෙනවා. ඍජු ශ්‍රම පැය සහ අයවැයගත යන්ත්‍ර පැය. ඔය දෙකම දීලා තියෙනවා. මොකක් කරන්නද? ඒ දෙකෙන් තමයි මේ දෙක හොයලා තියෙන්නේ. එහෙනම් මේ අපි දන්නවා වැරදි කියලා. දැන් අපි දන්න අන්තර්ග්‍රහණ අපිට හොයාගන්න ඕනේ මේ වැරදි එක මුලින්ම හොයාගන්න ඕනේ. වැරදි නිවැරදි කරන්න නම් වැරද්ද කීයද කියලා හොයාගන්න ඕනේ. වැරද්ද හොයාගෙන ඒක නිවැරදි කරගෙන ගිය හැකියි. එහෙනම් ළමයි අපි බලමු වැරද්ද වෙලා තියෙන්නේ කොතනද කියලා. වැරදි එක කොහෙද කියලා හොයමු. එහෙනම් එකලස් වල 20ක් එන්න නම් ඔයාලා දන්නවා එන්නේ කොහොමද? අපි දන්නවා මුළු පොදුකාර පිරිවැය. මුළු පිරිවැය බෙදෙන මොකෙන්ද? පදනමෙන්. ওই පදනම ඒකක වෙන්න පුළුවන්, ඍජු ශ්‍රම පැය වෙන්න පුළුවන්. එතකොට යන්ත්‍ර පැය වෙන්න පුළුවන්, ඍජු ද්‍රව්‍ය වෙන්න පුළුවන්. ওই විදිහට කිහිපයක් තියෙනවා. අපි මෙතන දීලා තියෙන යන්ත්‍ර පැය සහ ඍජු ශ්‍රම පැය. එහෙනම් මේ 20 ඇවිල්ලා තියෙන්නේ කොහොමද? මුළු පිරිවැය අපි දන්නේ නැහැ. හරිද? 20 ඇවිල්ලා තියෙන්නේ කොහොමද? 20 සමානයි. කොහොමද ඇවිල්ලා තියෙන්නේ? අපි දන්නේ මොකද්ද? මුළු පොදුකාර පිරිවැයක දන්නේ නැහැ. ඒක බෙදලා තියෙනවා. එකලස් දෙපාර්තමේන්තු යන්ත්‍ර පැයනේ. යට ගානේ බලන්න දීලා තියෙනවා යන්ත්‍ර පැය 65000යි. 65000න් බෙදලා මෙතන තිබ්බ කීය හරි තමයි මේ 20 ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මේ මෙතන ගාන හොයාගන්න බැයිද? මේ ගාන 20 ඇවිල්ලා තියෙන්නේ මොකක් හරි ගානක් මුළු පොදුකාර පිරිවෙ 65000න් බෙදලා එහෙනම් මුළු පොදුකාර පිරිවෙ හොයාගන්නේ කොහොමද? 20 65000න් ගුණ කරන්න ඕනේ. 20 65000න් ගුණ කරන්න ඕනේ. ගුණ කරලන්න 65000 ගුණ කරනවා 20න් 1300 අපි දහස් වලින් හදමු. දහස් වලින් හදමු අපි 1300යි මෙතනට ආවේ මට. ගාන හදාගෙන යන්. දැනටමත් ගණනය කර ඇති. අපි වැරදි එකන හොයන්න ඕනේ. දැනටමත් ගණනය කර ඇති පොදුකාර පිරිවැය. අපි මේකට තමයි ගැලපීම් කර කර අවසානට හරියක හොයාගෙන යන්නේ. අවසාන වලට පේනව නේද? දැනටමත් ගණනය කර ඇති මුළු පොදුකාර පිරිවැය. විභජන පදනම නැහැ. මුළු එකතුව ගන්න පුළුවන් පස්සේ අපිට ආව මෙතන 1300යි. එකලස් වල 1300යි. ඊළඟට අපි හොයන්න පුළුවන් 30යිනේ. එහෙනම් මේක 30 ඇවිල්ලා තියෙන්නේ කොහොමද? 30 ඇවිල්ලා තියෙන්නේ අපි දන්නේ නැහැ කීයද කියලා.
හැබැයි බෙදලා තියෙනවා කීයද? 35000කින්. ඍජු ශ්‍රම පැයනේ 35000යි. හරිද? බෙදලා බලන්න ළමයි කීය දෙන්නේ කියලා. බෙදලානේ තියෙන්නේ. එහෙනම් මේක හොයාගන්න මොකද කරන්න ඕනේ? මේක අයින් කරන්න ඕනේ. අයින් කරන 35000න් ගුණ කරන්න ඕනේ. එතකොට 30 ගුණ කරන 35000න් 1050යි. කීයද? 1050යි. 1050යි. හරි. ඊළඟට හරි අපි දැන් ඒක හොයාගත්තා. අපිට සේවා ගබඩා හොයාගන්න පහළ තොරතුරු දීලා තියා. ඊළඟ එක. රුපියල් 7,20,000ක් වන මුළු නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැය 11 හා නිමැවුම් දෙපාර්තමේන්තුව අතර සමාන විභජනය කර ඇත. වැරදිනේ. අපි මේකට දාන්න නිෂ්පාදන පොදුකාර විතරයි. ඔයාලා දන්නා පොදුකාර පිරිවැය වර්ග දෙකයි. එකක් නිෂ්පාදන පොදුකාර පිරිවැය. පොදුකාර පිරිවැය කොටස් දෙක. එකක් නිෂ්පාදන අනිත් එක නිෂ්පාදන නොවන. එතකොට මේ නිෂ්පාදන පොදුකාර පිරිවැය අපි දාන්නේ කොහෙටද? මේකට එනවා. හැබැයි මේ අපි මේක හදන පරමාර්ථය මොකක්ද අපේ? අපි දන්නා ඍජු ශ්‍රම, ඍජු ද්‍රව්‍ය, ඍජු වෙනත් වියදම් ඕවා කෙලින්ම බාණ්ඩ එකට දාන්න පුළුවන්. හැබැයි පොදුකාර පිරිවැය අපි දන්නා පොදුවේ කර්මාන්ත ශාලාව වෙනුවෙන් යොදවන ඒවානේ. හැබැයි ඒව අපිට කෙලින්ම දාන්න බෑ. එහෙනම් අපි මොකද කරන්නේ? අපි මෙන්න මේ පියවර 4ක් යටතේ මේ පොදුකාර පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව හදලා අන්තිම අන්තර්ග්‍රහණ අනුපාතයත් අරගෙන අපි මොකද කරන්නේ? යම්කිසි අනුපාතයකට ඒක එනවනේ. පැයකට මෙච්චරයි කියලා. ඒතර අපි ඒක මොකද කරන්නේ? අවශෝෂණය කරන අපේ බාණ්ඩෙට. මේක A හා B නේ. ඒ දෙකේට අවශෝෂණය කරනවා. අපි ඒක කරන්නේ අපිට මුළු නිෂ්පාදන පිරිවැය හොයාගන්න ඕනේ. හැබැයි අපි පොදුකාර පිරිවැය කෙලින්ම අපිට බාණ්ඩ වලට දාන්න බෑ. ඒකින් තමයි අපි මේ පොදුකාර පිරිවැය විශ්ලේෂණ පත්‍රිකා හැදුවා. අන්තර්ග්‍රහණ අනුපාතය ගත්තා. ඊට පස්සේ බාණ්ඩ වලට අපි හද නිෂ්පාදිත වලට අවශෝෂණය කරන්නේ. එහෙනම් දැන් මෙතන නිෂ්පාදන නොවනේම කොහෙටද දාන්නේ? මේවා යන්නේ ළමයි ආදායම් ප්‍රකාශනයට. ආදායම් ප්‍රකාශනයට. ඕවා තමයි ඔය බෙදා හැරීමේ වියදම්, පරිපාලන වියදම්. එතකොට මූල්‍ය වෙනත් ඔය වගේ දාන්නේ අපි ඔන්න නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැය. හැබැයි නිෂ්පාදන පොදුකාර පිරිවැය මේකට ගන්නනේ. ඒවා බාණ්ඩය ඇතුලේ තියෙන ඒවා. එහෙනම් මේ 7,20,000ක් මොකද කරලා තියෙන්නේ මෙයාලා? සමානව බෙදලා. එහෙනම් ඔක වැරදි. ඔක අයින් කරන්න ඕනේ. නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැය. දැන් ගැලපීම් කරන්න යන්නේ. ගැලපීම් ටික කරන්න යන්නේ. හරිද? නිෂ්පාදන පේන්නේ නැහැ. නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැය. අපි අයින් කරන්න ඕනේ. විභජන පදනම එකට එක සමානවනේ. එකට එක මෙතන මුළු එකතුව ගත්ත එක අපිට 1300යි 2350යි 2350යි. මෙතන 7,20,000යි 7,20,000යි සමානව 700යි නම් 350යි 360යි සමානවනේ. හරි මේක අඩු වෙන්න ඕනේ. ඒ ළමයි දැන්ටමත් මේක ඇතුලේ තියනවලු. එහෙනම් මේවා මොනවා වෙන්න ඕනේද? අඩු කරන්න ඕනේ. වැරදීනේ. ඒවා මේක ඇතුලේ තියෙන්න බෑ. එහෙනම් අඩු කරන්න ඕනේ. ඊළඟට ගාන තියෙනවා ගබඩාවේ නිවැරදි මුළු පොදුකාර පිරිවැය 2,10,000ක් වුවද එය වැරදීමකින් රුපියල් 1,50,000ක් ලෙස ගණනය කර ඇත. කෙසේ වුවද එය නිවැරදි අනුපාතය වූ දෙකට එකට පිළිවෙලින් 11 නිමැවුම් දෙපාර්තමේන්තුව අතර නැවත විභජනය කර ඇත. මේක නිවැරදි පොදුකාර පිරිවැය 2,00,000 මේකේ සේවා ගබඩාවල මුළු පොදුකාර පිරිවැය 2,10,000යි. හැබැයි මෙයාලා වැරදියට ඕක 1,50,000 කියලා හිතලා දෙකට එක අනුපාතය හරි අනුපාතයට මේ දෙකට නැවත විභජනය කරලා තියෙනවා. එහෙනම් විභජනය කරලා තියෙන්නේ වැරදි අනුපාතයට. ඒක අයින් කරන්න ඕනේ. නැවත විභජනය කළ ඒක අයින් කරන්න ඕනේ. නැවත විභජනය කළ සේවා දෙපාර්තමේන්තු ගබඩා කියලා දැන් මේ කළ ගබඩාවේ පිරිවැය ගබඩාවේ පොදු කාර්ය පිරිවැය
ක්ලියර් නේද ඔයාලට? හරිද? පොදු කාර්ය පිරිවැය. එහෙනම් එයාලා වෙන් කරලා තියෙන 1,50,000ක්. ඕක නැවත විභජනය කරන්න කලින් තිබ්බා වගේ දැන් හදමු. එහෙනම් මේ දෙකෙන් අයින් කරලා මේකට දාන්න ඕනේ. දෙකට එකලු. එකලස් වලට 2යි, නිමැවුම් වලට 1යි. 150 නම් 3 න් බෙදන්න 2යි 1යි 3යි 50යි. එහෙනම් මේකට 100යි. මේකෙන් 100ක් අඩු වෙනවා. මේකෙන් 50ක් අඩු වෙනවා. ඒ අඩු වෙන ඔක්කොම 150ක් මේකට එනවා. දැන් මේ හරිද ගාන වැරදි. තාම හරි ගාන නෙමෙයි. 60ක් මදිනේ. එහෙනම් මග හැරුණු ගබඩා වලින් මග හැරුණු පිරිවැය හරිද? ගබඩා වලින් මග හැරුණු පිරිවැය කීයද? 60ක් මිස් වෙලා 210ක් හරි ගාන. හැබැයි 150යි දාලා තියෙන්නේ. එහෙනම් 60ක් එකතු වෙන්න ඕනේ. 60ක් එකතු වෙන්න ඕනේ. දැන් හරි. දැන් එනවා දෙපාර්තමේන්තුවට නැවත විභජනය කර ඇත. තව පහත නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය සැලකිල්ලටගෙන නොමැත. මිසින් වෙච්චක් තියෙනවා. එහෙනම් අපි මග හැරීම් ටික දාමු. හරිනේ? මේ මිස් වෙච්ච එක 210ක් වෙන්න ඕනේ. 60ක් මිසින්. ඒ 60 එකතු කරා. ඊළඟට මිසින් ඒවා බලමු. වක්‍ර වේතන. හරිද? වක්‍ර වේතන. ඒතර මෙතන ඉම්පැක්ට් එක 0යි. ධන ඍණ කැපෙනවා. මෙතන මිසින්. විභජන පදනමක් නෑ ළම එතන. හරිද? ඔය පොඩ්ඩක් පාත වගේ දෙයක් නෙමෙයි මේක. ටිකක් උඩින් වගේ යන්නේ. හරි. ඊළඟට වක්‍ර වේතන. ඒවා ඍජුනේ දීලා තියෙනවා අපිට පදනම ගානේ දීලා තියෙනවා. එහෙනම් ඍජු. එකලස් වලට 340යි, නිමැවුම් වලට 80යි. එකලස් වලට 340යි, නිමැවුම් වලට 80යි. සේවා වලට නැහැ. එහෙනම් 340 80යි කීයද? 400යි 420යි. ඊළඟට එකලස් දෙපාර්තමේන්තුවේ භාවිත කරන විශේෂිත උපකරණ කුලිය. විශේෂිත උපකරණ කුලිය. ඕක ළමයි ඍජු දීලා තියෙනවනේ. ඍජු. මොකේද දෝකෙන්නේ? එකලස් දෙපාර්තමේන්තුව විතරයි. එහෙනම් 420ක් එකලස් 400 එතන 420යි නේ. 420ක් එකලස් මේ දෙකට නැහැ. 420ක් එකලස් 380යි 420යි. ඊළඟට යන්ත්‍ර රක්ෂණ වාරික ඕක ළමයි ඔතන කෙලින්ම දීලා තියෙන 170 දීලා තියෙනවා. හැබැයි පදනම දීලා නැහැ. පදනම දීලා තියෙනවා කොහෙද? අතිරේක තොරතුරු වල. බලන්න යටම තියෙනවා යන්ත්‍ර රක්ෂණ වාරිකයේ අදාළ වන්නේ එකලස් සහ නිමැවුම් දෙපාර්තමේන්තු වලට පමණි. එහෙනම් ගබඩා වලට නැහැ. එකලස් සහ නිමැවුම් වලට විතරයි. එතකොට වටිනාකම් පිළිවෙලින් එකලස් වල 16ක් සහ නිමැවුම් වල 18ක් තියෙනවලු. ඔක්කොම කීයද? දැන් අපි විභජනය කරන්න ඕනේ. 16යි අරක යන්ත්‍ර වල වටිනාකම 18යි. මුළු යන්ත්‍ර වල වටිනාකම 34යි. එතකොට 170 බෙදන්න ඕනේ 34න් 5ක් එනවා. එහෙනම් ඔය එක කොටසක් 5යි. 34න් කියන්නේ ඒක බෙදපුවම එක කොටසක් 5යි. 5 ගුණ කරන්න ඕනේ 16න්. මොකක හොයන්නද? එකලස් වල හොයන්න. 18න් ගුණ කරන්න ඕනේ නිමැවුම් වල හොයන්න. හරිද? ඒක මම මෙහෙ ලියන්න ඕනේ නැහැ නේ. ඔයාලට තේරෙනවා සරලයිනේ. 5 ගුණ කරන 16න් අපිට 80ක් එනවා. 80ක් එනවා. එකලස් වල 80යි. එහෙනම් අරක 18යි. 170 80ක් කියන්නේ 90යි. මොකද්ද අපේ පදනම? පදනම තමයි යන්ත්‍ර වටිනාකම. යන්ත්‍ර වටිනාකම.
යන්ත්‍ර වටිනාකම. ඊළඟට ළමයි දීලා තියෙනවා නිෂ්පාදන දෙපාර්තමේන්තුව සඳහා විදුලිය සාමාන්‍ය අපි දන්නවා කිලෝවෝට් භූමි ප්‍රමාණය ඒ වගේ. යට ගානේ දීලා තියෙනවා අතිරේක තොරතුරු වල කිලෝවෝට් වලට ගණ්ඩලු. විදුලිය. ඔයාලට මේවා පේනව නේද පිළිවෙලට? පේනවනේ? පේනවා. විදුලිය යට ගානේ දීලා තියෙනවා කිලෝවෝට් පැය වලට. කිලෝවෝට් පැය. කිලෝවෝට් පැය. රෙකෝඩින් වෙනවනේ කිලෝවෝට් පැය. බලන්න කිලෝවෝට් පැය 8000යි සහ 2000ක් ඔක්කොම 10000යි බෙදන්න ලේසි. ලක්ෂ 10000යි මෙතන 10යිනේ. 10 8000න්. ඒතර 80000ක් සහ 20000ක් තමයි එන්නේ. ඔක්කොම ලක්ෂයයි. 100යි. එහෙනම් 80ක් එනවා මේකට 20ක් එනවා මේකට. සේවා වලට නැහැ. උඩත් සේවා වලට නැහැ. ඊළඟට නිෂ්පාදන දෙපාර්තමේන්තුව සඳහා සේවක සුබ සාධන. සේවක සුබ සාධනය. සේවක සුබ සාධනය. සේවක සුබ සාධනය. අපිට ගානේ යටම දීලා තියෙනවා 11 සහ නිමැවුම් යන්ත්‍ර නිෂ්පාදන දෙපාර්තමේන්තුව වල සේවක සංඛ්‍යාව 60ත් 20ක් වේ. 11 වල 60යිලු නිමැවුම් වල 20යිලු. එන ඔක්කොම 80යි. 480ෙන් බෙදපුවාම 5යි. එහෙනම් 5 ගුණ කරන 40න් එක හොයාගත්ත හැකි කීයද? 5 40න් ගුණ කරපුවාම 560න් ගුණ කරන්න ඕනේ. ඔක්කොම සේවක සංඛ්‍යා 80යිනේ. 5යි 300ක් සහ 100ක්. එතකොට සුබ සාධන අපි ගත්තා විභජන පදනම ගත්තා අපි සේවක සංඛ්‍යාව මුළු පිරිවැය 400යි. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය 400යි. ඔක්කොම සේවකයෝ ඉන්නවා 60ක් සහ 20ක්. එහෙනම් 60ක ප්‍රමාණය මෙතනින් මේකට සහ 20ක ප්‍රමාණය මේකට 80යිනේ. 84 මෙතන බිඳු දෙකක් කැපුණා. 40 බෙදීමට 5යි. 5 ගුණ කරපුවම 60න් 300යි. 300ක් එනවා මේකට. 300ක් එනවා මේකට සහ නිමැවුම් වල 100යි. ඒකෙත් ගබඩා වලට නැහැ. හරිද? ගබඩා වලට නැහැ. ඊළඟට දීලා තියෙන ළමයි අයවැයගත යන්ත්‍ර පැය සහ අයවැයගත ඍජු ශ්‍රම පැය පිළිවෙලින්. ඔය දීලා තියෙන මොකේදද? අපිට අන්තර්ග්‍රහණ අනුපාතය හොයන්න. එහෙනම් දැන් අපි මොකක් කරලා ඉවරද? සංශෝධිත පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව හදලා ඉවරයි. දැන් කරන්න තියෙන මොකද්ද? මේ වගේ එකතුන් ගන්න. එකතුන්. හරිද? එකතුන් අරන් ඇයි එකතුන් ගන්න ඕනේ? මේක නැවත විභජනය කරන්න ඕනේ. හරිද? අපි එකතු ගමු. එකතු ටික ගමු. එතකොට සේවා ගබඩාවල ලේසි 150යි 60යි. ඒකේ හරියටම කොහොමද එයාලා කියලා තිබ්බනේ 210යි කියලා. ඒ ගානේ හැමම ආවා. ඊළඟට මෙයාලගේ 1050යි අඩු කරනවා 360යි අඩු කරනවා 930යි. 930යි. ඔයාලට යටම ටිකක් පේනව නේද? යටම ටිකක් පේනවා. ඊළඟට උඩ 1300යි අඩු කරනවා 360යි 100යි එකතු කරන 340යි 420යි 80යි 80යි සහ අවසානට 300යි 2060යි 2060යි. එතකොට මේ ටික එකතුව තමයි මෙතනට එන්න ඕනේ. උඩේ ඉඳන් කැමති නම් වල උඩේ ඉඳන් එකතු කරගන්න. ඒ වුණාට මේකනේ ලේසි මේක. හරියට හදුවනම් ওই දෙකම සමානයි. 930යි 210යි අපිට නවලා 3200ක්. මුළු එකතුව 3200යි. බෙදපු මුළු පොදු කාර්ය පිරිවැය එකතුව කීයද? 3200යි. අපිට ඕනේ දැන් මොකද්ද? ඔන්න විභජනය කළා අරන් තියෙන්නේ මුළු පොදු කාර්ය පිරිවැය දෙපාර්තමේන්තුව වල. හැබැයි අපි දන්නවා මේක නිෂ්පාදනයේට ඕන එකක් නෙමෙයි. හැබැයි මෙයාලා නිෂ්පාදනයේට මොනවද කරන්නේ? සේවාවක් සපයනවා. මෙයා නිෂ්පාදනය කරන ඒවාට පොඩි උදව්වක් දෙනවා, සපෝට් එකක් දෙනවා. හැබැයි
ඒ වගේ තියෙන පිරිවැය අපි දන්න මොනවද දාන්න බෑද? අපේ නිෂ්පාදනයට දාන්න බෑ. ඒ නිසා අපි යම්කිසි පදනමක් මත මෙන්න මේ සේවා දෙපාර්තමේන්තුවල තියෙන පොදුකාර පිරිවැය දාන්න ඕනේ අපේ නිෂ්පාදන පොදුකාර පිරිවැයට. අන්න ඒකට අපි කියනවා නැවත විභජනය කියලා. නැවත විභජනය. බලන්න ගානේ දීලා තියෙන්නේ ගානුවට දීලා තියෙනවා. ඒ නිවැරදි අනුපාතය දෙකට එකට පිළිවෙලින් මතකද අර උඩ තිබ්බා දෙකට එක කියලා. අන්න ඔය අනුපාතයට බෙදන්න ඕනේ. දෙකට එක. එහෙනම් 210 2 1 3යිනේ. 3ෙන් බෙදපුවාම එනවා 70ක්. 70න් කොටස් දෙකක් 70 කොටස් දෙකක් මේකට එන්න ඕනෙලු. එහෙනම් මෙතනට එනවා 140ක්. මේකට එනවා 70. මෙතනින් 210ම අයින් වෙනවා. දැන් බලන්න අපි එකතුව කීයද කියලා. මෙතන ඉම්පැක්ට් එකක් නැහැ. හරිද? අපි මේකට කියන මොකක්ද? නැවත විභජනය. නැවත. එහෙම නැත්නම් ද්විතීක. නැවත විභජනය කියනවා ද්විතීක. ප්‍රාථමික විභජනය ද්විතීක විභජනය කියලා කියනවා. දැන් අපිට එකතු කරන්න පුළුවන්. මෙතන නෑ 0යි. 930න් 70ක් කියන්නේ 1000යි. ඊළඟට 2060 140යි. 40 2100 2200යි. 2200යි. ඊළඟ මෙතන 3200 හැමම තමයි. 3200යි. හරිද? ඔන්නෝම තමයි එකතුන් ටික එන්නේ අපිට. එකතුන් ටික එන්නේ. පළවෙනි එක ඉවරයි නේ. ක්ලියර් නේද ඔයාලට මේක? ක්ලියර්. පළවෙනි එක ඉවරයි. එහෙනම් අපි යන් ඊළඟට ගාන අපෙන් අහන්නේ මොකද්ද? ඊළඟට අහනවා අපෙන් එකලස් සහ නිමම් දෙපාර්තමේන්තු සතු සංශෝධිත පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාත. පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය. ඔය සෙකන්ඩ් පාර්ට් එක ගන්න. සංශෝධිත පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය. දෙක මේක දාගන්න මේ ගානේ එක පළවෙනි එක දැන් දෙවෙනි එක යනවා. දෙවෙනි එකෙන් අපෙන් අහන්නේ සංශෝධිත පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය. අපේ දෙපාර්තමේන්තු කීයක් තිබ්බද? 2යි. එකලස් සහ නිමැවුම්. එකලස් සහ නිමැවුම්. එකලස් සහ නිමැවුම්. එහෙනම් අපිට හොයන්න ලේසි. එකලස් වල තිබ්බා මුළු පොදුකාර පිරිවැය අපිට ආවා 2200යි නිමැවුම් වල 1000යි. මේක 2200යි. 2000 එකලස් වල 2200යි නිමැවුම් වල 1000යි. බෙදන්න ඕනේ මොකද්ද? තියලා තියෙන පදනම මොකක්ද? පදනමේ. එතකොට අපි දන්නවා එකලස් නම් යන්ත්‍ර නිමැවුම් නම් ඍජු ශ්‍රම පැය. ගාන යටම දීලා තියෙනවා. අතිරේක තොරතුරු වල යටම තියෙනවා යන්ත්‍ර පැය. එකලස් වලට යන්ත්‍ර පැයනේ. යන්ත්‍ර පැය 40000යිලු. යන්ත්‍ර පැය 40000යි. මේක මේ අපි දහස් වලින් හැදුවේ. මෙතනට දෙන්න ඕක මිලියන කරලා ගන්න. තාවිද 3යිනේ. ඊට පස්සේ පැය කීයද? 40000යි. ඊට පස්සේ මෙයාලගේ 20000යි. දැන් අපිට උත්තරේ එනවා ලස්සනට. බලන්න උත්තරේ කීයද කියලා. 2200 බෙදනවා 40 55යි. යන්ත්‍ර පැයකට රුපියල් 55යි. මෙයාලා 1000 බෙදනවා 10 වලින් 20යි. ඍජු ශ්‍රම පැයකට පැයකට කීයද? රුපියල්
50යි. ඍජු ශ්‍රම පැයකට රුපියල් 50යි. ඔන්න දෙවනි පාර්ට් එකත් ඉවරයි. දෙවනි පාර්ට් එකත් ඉවරයි. තුන්වෙනි පාර්ට් එක. තුන්වෙනි පාර්ට් එකේ ළමයි අපෙන් අහනවා A හා B භාණ්ඩයේ ඒකකයක් සඳහා නිෂ්පාදන පිරිවැය. ඒකකයක නිෂ්පාදන පිරිවැය. ලේසි. හොයමු. හොයන්නේ කොහොමද? ගානේ බලන්න එහා පැත්තේ දීලා තියෙන නිෂ්පාදන පිරිවැය කියවම ඔයාලා දන්නවා. දැන් පොදුකාර පිරිවැය අවශෝෂණය කරගන්න පුළුවන්. අන්තර්ග්‍රහණ අනුපාතයක් තියෙනවා. පැය කීයක් වැඩ කරනවද? ඒ පැයකට මෙච්චරයි නම් පැය කීයක් හරි වැඩ කරන ගානට මේකට අවශෝෂණය කරන අපේ භාණ්ඩ වලට. එතකොට නිෂ්පාදන පිරිවැය හොයද්දී ඍජු ශ්‍රම, ඍජු ද්‍රව්‍ය, ඍජු වෙනත් සහ අපි මේ නිෂ්පාදන පොදුකාර පිරිවැය අපි අන්තර්ග්‍රහණ අනුපාත හෙව්වා. ඒ දෙපාර්තමේන්තු වලින් වැඩ කරන්නේ කොච්චරද? අන්න ඒ මට්ටමට නිෂ්පාදන පොදුකාර පිරිවැයත් ඇතුළත් වෙන්න ඕන අපි නිෂ්පාදන පිරිවැය හොයද්දී. ඊළඟට ගානේ බලන්න A හා B ඒකකයක් සඳහා ප්‍රාථමික පිරිවැය පිළිවෙලින් 240ක් සහ 235ක් යනවලු. එහෙනම් දැන් නිෂ්පාදන පිරිවැය හොයන්න පුළුවන්. නිෂ්පාදන පිරිවැය භාණ්ඩ මොනවද තියෙන්නේ? A සහ B. A සහ B. හරිද? මුලින්ම අපි ඍජු නෙමෙයි මේක ඍජු ද්‍රව්‍ය වෙනම දීලා තිබ්බේ නැහැ. මේකේ තියෙන කෙලින්ම ප්‍රාථමික පිරිවැය කියලා ඔක්කොම ඍජු පිරිවැය ඔක්කොම තියෙනවා මේක ඇතුලේ. ද්‍රව්‍ය එතකොට ශ්‍රම සහ වෙනත් ඍජු ඒවා ඔක්කොම මේක ඇතුලේ තියෙනවා. එහෙනම් ප්‍රාථමික පිරිවැය තියෙනවා දීලා 240ක් සහ 235ක්. 240ක් සහ 235ක්. දැන් අපිට පුළුවන් මොකද්ද? මේකට නිෂ්පාදන පොදුකාර පිරිවැය දාන්න. පොදුකාර පිරිවැය දෙකක් තියෙන නිෂ්පාදන දෙපාර්තමේන්තුව 11 සහ නිමැවුම්. ඔය දෙකෙන්ම අපි මේ භාණ්ඩේ යනවා 11 සහ නිමැවුම්. බලන්න මේක දීලා තියෙනවා. නිෂ්පාදන දෙපාර්තමේන්තුව වල සැකසීමේ කාලය පහත පරිදි වේ. ඔය දීලා තියෙන මොකද්ද? මේ එක නිෂ්පාදනයක් හැදෙන්න නම් මේ දෙපාර්තමේන්තුව ඇතුලේ කොච්චර වෙලාවක් තියනවද? අන්න ඒ වෙලාව දීලා තියෙනවා. අපි දන්නවා පැයකට මෙච්චරයි නම් ඒ පැය ගාන හරිද? පැයකට මෙච්චරයි නම් එකකට මෙච්චරයි. එහෙනම් අර පැය ගානට කොච්චරද? හරිම සරලයි. එහෙනම් මේක හොයන්න පුළුවන් 11 වලින් කොච්චරක් එනවද? ඒ වලට. මේක චුට්ටක් එහාට කරලා ලියාගමුද? ඒ වල මෙතන තිබෙ 240යි. B වල 235යි. ඔය මොනවද? ප්‍රාථමික පිරිවැය. 11 වල පැයකට 55යි. එහෙනම් ඒ වලට ඕනේ දෙකක්. ඒ වල පැය දෙකක් තියෙනවා. ඒ භාණ්ඩය 11 දෙපාර්තමේන්තුවේ පැය දෙකක් තියෙනවා. එහෙනම් 55 ඒවා දෙකක් 110යි. B 11 දෙපාර්තමේන්තුවේ පැය 3ක් තියෙනවා. එහෙනම් 55 ඒවා 3යි. 110 එන තව 55ක් එකතු කරපුවාම 50යි 160 165යි. 165යි. ඊළඟට නිමැවුම් දෙපාර්තමේන්තුව පැය 3ක් තියෙනවා. පැයකට අපි දන්නා 50යි. හරිද? පැයකට 50යි. පැය 3යි නම් 150යි. B එක. හරිද? B භාණ්ඩය හදන්න පැය 4ක් යනවා. එහෙනම් පැයකට 50යි. පැය 4ට 200යි. ඔච්චරයිනේ. දැන් අපිට හොයන්න පුළුවන් මුළු නිෂ්පාදන පිරිවැය. මුළු නිෂ්පාදන පිරිවැය. මුළු නිෂ්පාදන පිරිවැය 240යි 110යි 340යි 350යි 450යි 500යි 500යි. B වල මුළු නිෂ්පාදන පිරිවැය 235යි 335යි 35 65 කියන්නේ 400යි 235 335 400 500යි 600යි 600යි. ඔන්න ළමයි දෙවෙනි ගානටත් තුන්වෙනි පාර්ට් එකටත් ඉවරයි. තව අපිට තියෙන්නේ එකම එක පාර්ට් එකයි තියෙන්නේ. අන්තිම පාර්ට් එක. ක්‍රියාකාරී මට්ටමේ ඒකක 3000 දී මුළු නිෂ්පාදන පිරිවැය හා විකුණුම් වටිනාකම.
නිෂ්පාදන පිරිවැය නම් හෙව්ව හැකි. එකක මෙච්චරයි නම් අපි ගානේ මුලින්ම තිබ්බා. එයාලා 3000ක් දැන් හදන්නේ. 3000න් 2000ක් A සහ 1000ක් B ලු. දෆ්තරේ මෙතන දාගන්න. A වලින් හදනවලු 2000ක් සහ B වලින් 1000ක්. ඔන්න ක්‍රියාකාරී මට්ටම 3000 හැදෙන විදිය. අහන්න අපෙන් මුළු නිෂ්පාදන පිරිවැය හා විකුණුම් වටිනාකම බලන්න අතිරේක තොරතුරු වල අවසානම තොරතුර දීලා තියෙනවා. සමාගම විසින් නිෂ්පාදන පිරිවැය මත 140ක ලාභයක් තබා ගනිමින් භාණ්ඩ විකුණනු ලබයි. 140ක ලාභයක් තියාගෙන තමයි භාණ්ඩ විකුණන්නේ. එහෙනම් ළමයි මේ එක කියන්නේ 100යි නම් නිෂ්පාදන පිරිවැය මේ භාණ්ඩ විකුණුම් මිල තීරණය කරන්න පිරිවැය මත. එහෙනම් පිරිවැය 100යි නම් පිරිවැය 100ක් කියලා ගත්තොත් මෙයාලා එකට ඇඩ් කරනවලු 40ක ලාභයක්. පිරිවැය මත 140ක්. එහෙනම් 140ක් මේකෙන් කියන්නේ 40යි. ඔය 40 ලාභේ. එහෙනම් මෙයාලා විකුණුම් මිල වෙන්න ඕනේ කීයද? මේ පිරිවැය කව කරගන්නත් ඕනේ, මේ ලාභේ කව කරගන්නත් ඕනේ. එහෙනම් 140යි. ඔය 100ටනේ. එහෙනම් අපිට පුළුවන් මේක කීයද? 100ට ඔච්චර නම් 500 කොච්චරද බැලුව හැකි. කොහොමද? හරිද? කොහොමද? ඒක මෙතන බලමු. හරි. හොයන්න මොකද්ද විකුණුම්නේ. කපෙනෙන් දාගමු. අපි හොයන්නේ විකුණුම්නේ. විකුණුම් පිරිවැයනේ. මුළු විකුණුම් පිරිවැයනේ. මුළු විකුණුම් පිරිවැය. ඔය කියන්නේ නේද? ඒක 3000යි. එහෙනම් 3000 වෙන්නේ A සහ B දෙකම. ඔය දෙකේම එකතුව තමයි දෙන්න ඕන ඔයාලා. එකක විතරක් නෙමෙයි. මුළු විකුණුම් පිරිවැය. අපි දන්න හොයන්න ලේසි. A වල හදනවා කීයක්ද? 2000ක් හදනවා. A එකක් හදන්න 500යි. එහෙනම් 500 ගුණ කරනවා කීයෙන්ද? A වලින් 2000ක් හදනවා. 2000යි. උත්තරේ කීයද? උත්තරේ හොයමු අපි. ඊළඟට B වලින් B එකක් 600යි. 600ව 1000ක් හදනවා. 600යි ගුණ කරනවා 1000න්. 500 නම් 5 වරක් 2 10යි බිංදු 5යි. 1යි 2යි 3යි 4යි 5යි. ඒක මිලියන් එකයිනේ. මෙතන 600න් 1000ක්. 6යි බිංදු 5යි. 6යි බිංදු 5යි. 3යි 4යි 5යි. හරිද? ලක්ෂ 6යි. එතකොට මුළු පිරිවැය කීයද? ලක්ෂය සහ මිලියන් එකක් සහ ලක්ෂ 6ක්. එහෙනම් 1.6 මිලියන්. මිලියන 1යි ලක්ෂ 6යි. රුපියල් මිලියන 1යි ලක්ෂ 6යි. මේක තමයි මුළු විකුණුම් පිරිවැය. ඕක විතර දහන්නේ නැහැ. අපෙන් අහන තව මොකද්ද? විකුණුම් වටිනාකම. අවසාන ටික පේනවද? පේනවා. ඊළඟට අහනවා මේ හැව මුළු විකුණුම් පිරිවැයනේ. විකුණුම් වටිනාකම. මුළු විකුණුම් වටිනාකම. මම ඉස්සෙල්ලා කිව්වනේ 100යි නම් පිරිවැය 40ක් ලාභය නම් ලාභයල 40ක් තියන්න විකුණන්න 140ට. අපි හොයන්න ඕනේ මේ 140 කීයද කියලා. අපි දන්නේ කීයද? 100. එහෙනම් අපි හොයාගමු විකුණුම් මිල. හරිද? ඒකක විකුණුම් මිල. එහෙනම් මේ අපි ඒක මේ හරි පොඩ්ඩක් කටුවට දාමු. මේ දෙපැත්ත දාගමු. හරිද? මේ A සහ B නේ මේ කටුවට දාමු. එහෙනම් ඒ එකක විකුණුම් මිල අපි දන්නවා වටිනාකම පිරිවැය 500යි. මේ දන්න එක උඩට දානවා. දන්නේ නැති එක උඩට දානවා. දන්න එක යටට දානවා. දන්නේ නැත්තේ කීයද? 140. ඒ කියන්නේ විකුණුම් මිල. විකුණුම් මිල දන්නේ නැහැ. දන්නේ කීයද? පිරිවැය. පිරිවැයනේ දන්නේ 100යි. එහෙනම් මේ 5යි 514 10යි 50යි 4යි 20යි 70යි 700යි. එහෙනම් 700ක් වෙනවා මොකද්ද? එකක විකුණුම් මිල. A වල. පාඩකින් ලියන්න. A වල. හරිද? එතකොට B වල. B වලත් ওই විදිහම තමයි. 140න්නේ ලාභය තියාගන්න අපි. පිරිවැය මත. එහෙනම් 600යි. දන්නේ කීයද? 100. ඒ කියන්නේ පිරිවැය. පිරිවැය දන්නවා විකුණුම් මිල දන්නේ. එහෙනම් හෙව්ව හැකි. 60යි 64 24යි 60යි 24යි 84යි 0.840යි. එහෙනම් කීයක් එනවද? 840ක් එනවා. එහෙනම් ළමයි අපිට හොයන්න බැයිද ඔක අර විදිහටම ගුණ කරලා? පුළුවන්. හොයමු.
මෙතන 700 ගානේ 2000ක් විකුණනවා. A 700 ගානේ 2000ක් විකුණනවා. හරිද? B අපි හෙව්වා 840යි. 840 ගානේ 1000ක් විකුණනවා. B 840 ගානේ 1000ක් විකුණනවා. 4 2 14යි බිංදු 5යි. 1 2 3යි 4යි 5යි. මිලියන 1.4යි. ඊළඟට B 84 එකක් කියන 84යි බිංදු 4යි. 1 2 3යි 4යි. ඔක්කොම 1440යිනේ. දවස් දෙක එකතුව ගන්න ඕනේ. මේ දෙකේම එකතුව ගන්න ඕනේ. මේකේ සහ මේකේ. එහෙනම් 1 4යි කියන අග බිංදු 4යි. 1 2 3යි 4යි. ඊළඟ මෙතන 4යි 8 4 12 2යි. ඊටු මෙතන ගත්තා 1 2යි. මෙන්න උත්තරේ. මිලියන 2යි 1,40,000යි. හරිද? ඕක තමයි මෙන්න උත්තරේ. ඔන්න උත්තර 2. හරිද බලමු අපි එකපාර. කැල්කියුලේෂන්ස් ටික. හරි. 224යි 240. එහෙනම් ළමයි 2024 පොදු කාර්ය පිරිවෙන් ප්‍රශ්නේ ඔන්න ඔච්චරයි.